අදත් මම ඔයාව ආදරෙන් මගේ පොඩ්කාස්ට් එකට එකතු කරගන්නවා. ස්නායු පද්ධතිය එහෙම නැත්නම් නර්වස් සිස්ටම් එක ගැන ඔයා මම කොච්චර දුරට සැලකිලිමත්ද? අපි නොදැනුවත්ව කරන දේවල් වලින් දවස ගානේ අපේ ස්නායු පද්ධතියටම කරන හානි ඒවෙන් මිදෙන්න ක්‍රම කීපයක් තියෙනවා. මයික්‍රෝ හැබිට්ස් පුංචි පුරුදු. ඇත්තටම කිව්වොත් ඔයා දිනපතා මේ පුරුදු පුහුණු කරොත් ඔයාගේ ස්නායු පද්ධතිය සුව කරගන්න පුළුවන් කියන එක මම ඔයාට අද කියනවා. අංක 1 don't rush. අපි උදේ නැගිට වෙලාවෙ ඉඳලා හරි කලබලෙන් ඉක්මනට එහාට මෙහාට දුවන ගමන් හැමදේම ලෑස්ති කරගන්න හදනවා. වැරට යන පාරක් වෙනවා. කන්න වෙලාවක් නැහැ. ඉතින් මේ හැමදේම වෙන්නේ ඔයාගේ නිසි කළමනාකරණයක් නැති වුණාම කියලා මම කිව්වොත් මාත් එක තරහ ගන්න එපා. ගොඩක් වෙලාවට ඒක තමයි ඇත්ත. 7 මාට පිටත් වෙන්න තියෙන ගමන නම් ඔයා 7ට නැගිටලා වැඩක් නැහැ. අඩුම තරමේ ඔයා 5 මාරට 6ටවත් නැගිටින්න ඕනේ. ඔයා දැනගන්න ඕනේ කොච්චර දුරක් තියෙනවද ඔයාගේ ගෙදර ඉඳලා ඔෆිස් එකට නැත්නම් වැඩ කරන තැනට. කොච්චර වෙලාවක් යනවද ඔයාට ඇඳ ගන්න. කෑම කන්නවට කොච්චර වෙලාවක් යනවද. කෑම ලෑස්ති කරගන්නවට කොච්චර වෙලාවක් යනවද කියලා ඒ වගේ කරුණු ඔයාගේ මනසින් ඔයා ටයිම් ෂෙඩියුල් එකක් හදාගන්න ඕනේ. එතකොට උදේම නැගිටලා ගිනි හරගෙන වගේ එහාට මෙහාට දුවන ඒ පුරුද්ද ඔයාට නතර කරගෙන ඔයාගේ නර්වස් සිස්ටම් එක පාලනයක් ඇතුව දවස පටන් ගන්න පුළුවන්. දෙවැනි පුරුද්ද ඒ තමයි ඩිසිප්ලින් එකක් තියාගන්න එක. හැමදාම ඔයා ඇවිදිනවා. එහෙමත් නැත්නම් පොඩි හරි එක්සර්සයිස් එකක් කරනවා කියලා ඔයා අනිවාර්යයෙන්ම හැමදාම ඒක පිළිපදින එක. ඒකෙන් වෙන්නේ අපේ ඇඟ ඇතුලේ තියෙන අනවශ්‍ය පීඩනය, ආතතිය, ෆ්‍රස්ට්‍රේෂන්, ඒ වගේම ට්‍රැප්ට් වෙච්ච එනර්ජි එක, හිර වෙලා තියෙන ශක්තිය එළියට පිට කිරීමක් වෙන එක. පොඩ්ඩකට අඩුම තරමේ මිනිත්තු 15කට එළියට ගිහලා චුට්ටක් ඇවිදින්න. ඔයාට රිෆ්‍රෙෂ් වෙච්ච හැඟීමක් දැනෙයි. උදාහරණයකට ගත්තොත් ඔයා ඇලක් දැක්කොත් ඒ ඇල ගලන් නැතුව එකතැන හිර වෙලා තියෙනවා නම් කාලයක් යද්දී ඒ වතුර පල් වෙනවා නේද? අන්න ඒ වගේ තමයි අපේ ස්නායු පද්ධතියත්, අපේ ශරීරයත්. ඉතින් ෆ්ලෝ එකක් අවශ්‍යයි. ඒ කියන්නේ ගඟක් ගලන්න ඕනේ. ඒ වතුර රිෆ්‍රෙෂ් වෙන්න. ආය අලුත් වෙන්න. ඒ වගේම තමයි අපේ ශරීරය සහ අපේ ස්නායු පද්ධතියත්. ඉතින් මූව්මන්ට් ඒ කියන්නේ ව්‍යායාම එහෙමත් නැත්නම් මොකක් හරි දෙයක ක්‍රියාකාරකමක් අවශ්‍යමයි. තුන්වෙනි පුරුද්ද. Stop bringing the phone everywhere you go. විශේෂයෙන්ම bathroom එකට. ඔයා වගේ ෆෝන් එක හැමතිස්සෙම අතේ තියාගෙන එහෙට මෙහෙට ඇවිදින කෙනෙක් නම් ඒක කරුණාකරලා අද ඉඳලා නතර කරන්න. මොකක් හරි හදිස්සියකට කලබලයකට ඔයා ඇමතුමක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, පණිවිඩයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම් හරි. ඒක එක්ස්කියුස් එකක්. ඒක වැලිඩ් එක්ස්කියුස් එකක්. සාධාරණයි. හැබැයි අපි කරන නරක පුරුද්දක් තමයි අපි යන හැම තැනටම ෆෝන් එක ගෙනියන එක. ඒකෙන් වෙන්නේ අපේ නර්වස් සිස්ටම් එක අඩපණ වෙන එක, බාල වෙන එක. නොදැනුවත්ව
එකක් තමයි ෆෝන් එකකින් ඒ වේදෙන කිරණ අපිට කොච්චර අහිත කරද කියන එක මම ඔයාලට අලුතෙන් කියන දෙයක් නැහැ. දෙවැනි කාරණාව ෆෝන් එක අතට ගන්නකොට අපේ වැඩ කීයක් හරි පාඩු වෙනවද කියන එක ඔය අත්දැකීම දන්නවා ඇති. ෆෝන් එක නිතරම බල ස්ක්‍රෝල් කර ඉන්නකොට නර්වස් සිස්ටම් එකට කවදාවත් විවේකයක් ලැබෙන්නේ නැහැ. මොකද ඔයා බලන වීඩියෝ එක, ඔයා කියවන ඒ ආටිකල් එක, බලන නිවුස් එක මොකක් වුණත් ඔයා අමතක කරත් ඔයාගේ මොලේ අමතක කරන්නේ නැහැ. ඔයාගේ නර්වස් සිස්ටම් එක ඒක කොහෙත්ම අමතක කරන්නේ නැහැ. අපේ ස්නායු පද්ධතිය මැෂින් එකක් නෙවෙයි. මැෂින් එකක් වුණත් විවේකය අවශ්‍යයි. නැත්තම් ඕවර්හීට් වෙලා ඒ මැෂින් එක කවදා දවසක කැඩෙන්න පුළුවන් වගේම ඔයාගේ ස්නායු පද්ධතියට ඔයා විවේකයක් නොදුන්නොත් වෙන දේ ගොඩක් භයානක වෙන්න පුළුවන්. ඒ නිසා ෆෝන් එක කියන මේ හතරස් පුංචි කොටුව ඔයා පැත්තකින් තියන්න ඕනේ. ඔයාට ආදරේ නම්. අනිත් පොරුත්ත, හතරවෙනි පොරුත්ත. Write everything down. To-dos, ideas, appointments, feelings. ඔයා කරන කියන වැඩ කටයුතු විතරක් නෙමෙයි, ඔයාගේ feelings, ඔයාගේ හැඟීම්. ඔයාට බර දවස්වලට ඔයාට ලියන්න හිතනවා නම් ලියන්න. ඒ වගේම ඔයාගේ ක්‍රියේටිව් අදහස්. ඒ හැම දෙයක්ම ඔයා ලියන්න. මොකද ඔයාගේ මොළය කියලා කියන්නේ ස්ටෝරේජ් යුනිට් එකක් නෙවෙයි. හැමදේම ගබඩා කරන අවකාශයක් නෙවෙයි. හැම දෙයකටම විවේකයක් අවශ්‍යයි. උදාහරණයක් විදිහට ගත්තොත් ඔයාගේ ඩිවයිස් එකක, ඔයාගේ මැෂින් එකක බෑග්ග්‍රවුන්ඩ් එකේ ඇප්ස් රන් වෙනවා නම් මොකද්ද වෙන්නේ? බැටරි එක ඉක්මනටම ඩ්‍රේන් වෙනවා නේද? ඉක්මනටම ඉවර වෙනවා නේද? අන්න ඒ වගේ තමයි අපේ ස්නායු පද්ධතිය සහ මොළයත්. අනිත් පුරුද්ද තමයි মালටි ටාස්කින්. අපි හිතනවා মালටි ටාස්කින් ඒ කියන්නේ වැඩ දෙක තුනක් එක සැරේ කරනකොට ඉක්මනට ඒක ඉවර කරගන්න පුළුවන්. මම හරි ප්‍රොඩක්ටිව් කියලා ජයග්‍රාහී හැඟීමක් එනවා නේද? හැබැයි ඇත්තටම ඒකෙන් අපි කරන්නේ අපේ නර්වස් සිස්ටම් එක, අපේ ස්නායු පද්ධතිය දුර්වල කරන එක. අනවශ්‍ය ප්‍රෙෂර් එකක්, පීඩනයක් අපේ මොළයට සහ ස්නායු පද්ධතියට අපි දෙන එක. මොකද අපි නොහිතුවට අපේ මොළය ගොඩක් වැඩ කරනවා නිතරම හැම වෙලාවෙම. ඒ මදිවට ඔයා মালටි ටාස්කින් කරන්න ගත්තොත්, ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඔයා උයන ගමන් කෝල් එක හරි එහෙමත් නැත්නම් වෙන මොකක් හරි වැඩක ඉන්නකොට අඩුම තරමේ ඒ දෙකින් එක වැඩක් හරි ඔයාට වැරදෙනවා. එතකොට ඔයා තවත් පීඩනයකට පත් වෙනවා. වැරදෙන එක පැත්තකින් තියන්න. মালටි ටාස්කින් කියලා කියන්නේ ඇත්තටම නර්වස් සිස්ටම් එක සහ අපේ ශරීරයට, අපේ මොළයට හැම පැත්තකින්ම පීඩනය දෙන අනවශ්‍ය ක්‍රියාකාරකමක්. ඉතින් දැන්වත් වැඩ දෙක තුන බදාගෙන ඔයාව වෙහෙසට පත් කරන්නේ නැතුව එක වැඩක් එක වෙලාවක කරන්න පුරුදු වෙන්න. মালටි ටාස්කින් කියලා කියන්නේ ජයග්‍රහණයක් නෙවෙයි. It's not a win. It's actually a damage to your neural system. අනිත් පුරුද්ද. මං හිතන්නේ මේ දේ අපි හැමෝම කරන ලොකුම වරදක් අපිට. ඒ තමයි rehearsing problems which hasn't happened yet. අපිට තාම ඉස්සරහට නොවුණු ප්‍රශ්න ගැන අපි හිතින් මවා ගන්න එක. ඕවර්තින්කර්ස්ලට මේ පුරුද්දත් හරින එක ටිකක් අමාරුයි. හැබැයි ඔයා මේකත් නොහැර ගත්තොත් ඔයාගේ මනස කොන්ස්ටන්ට් ස්ටේට් එකකට යනවා. ඒ කියන්නේ හැමතිස්සෙම අනවශ්‍ය විදිහට වැඩ කරන ඒ තත්ත්වයට යන්න පුළුවන්. ඍණාත්මක දේවල් පස්සෙම යන මනසක් හැටියට. ඔයා සමහරක්ලට මිනිස්සු දැකලා ඇති හැමතිස්සෙම ඍණාත්මක විදිහට හිතන. දන්නවද? අපි
හිතින් මවා ගන්න අනතුර සහ ඇත්තටම වෙන අනතුර ඒ දෙකේ අතර වෙනස අපේ ස්නායු පද්ධතියට තේරෙන්නේ නැහැ. ඒක ෆිල්ටර් කරගන්න, ඒක වෙන් කරගන්න අපේ ස්නායු පද්ධතියට ඒක තේරෙන්නේ නැති කමින් අපි කරගන්නේ බොරුවට ප්‍රශ්න මවා ගන්න එකෙන් ලොකු හානියක්. ඒත් එක්කම අපේ ශරීරය ඒකට ප්‍රතිචාර දක්වන්නේ ඒ බොරුවට අපි සෙනාරියෝස් මවා ගන්න එක ඇත්තට වෙන කාරණාවක් හැටියට, ඇත්තට වෙන සිද්ධියක් හැටියට තමයි අපේ ශරීරය ප්‍රතිචාර දක්වන්නේ. එතකොට අපේ නර්වස් සිස්ටම් එක වගේම අපේ බොඩි එක, අපේ බ්‍රේන් එක, ඒ තුනම ලොකු හානියකට පත් වෙනවා. අනිත් දේ තමයි run your hands under water. ඔයාට පුළුවන් නම් සීතල වතුර පාරකට ඔයාගේ අත් දෙක අල්ලගෙන ඉන්න. එක පාරටම අපේ නර්වස් සිස්ටම් එක පෝස් වෙනවා. පොඩි බ්‍රේක් එකක් ගන්නවා. සීතල වතුර අපේ ඇඟට, අපේ අත් දෙකට දැනෙද්දී. එතකොට අපේ thought bubble එක, ඒ කියන්නේ අපි කල්පනා කරන ඒ ලෝකයෙන් අපි මිදිලා පොඩි බ්‍රේක් එකක් අපිට ගන්න පුළුවන් වෙනවා. ඔයා එතකොට කල්පනා කරන්න වතුර ඔයාගේ අත් දෙකට දැනෙන විදිහ, ඒ සීතල, ඒ ටෙම්පරේචර් එක ඔයාගේ ස්කින් එකට දැනෙන විදිහ, ඒ දේවල් ගැන ඔයා පොඩ්ඩක් කන්සන්ට්‍රේට් කරන්න. හරිය නිකන් පොඩි භාවනාවක් වගේ. අනිත් වැදගත් පුරුද්දක් ඒ තමයි periods of unreachability. මම පෞද්ගලිකව කරන පුරුද්දක් තමයි මගේ ෆෝන් එක මම පැත්තකින් දාන එක. මොකද messages, emails, they can wait. හැබැයි ඔයාගේ nervous system එක අවුල් කරන එක, ඔයාගේ මොළය සහ ඔයාගේ ශරීරය damage කරන එක, විනාශ කරන එක, ඒකට ඔයා කල් දෙන්න බැහැනේ. හැබැයි අනිත් හැම දෙයකටම ඔයාට කල් දෙන්න පුළුවන්. ඔයාට පස්සේ පුළුවන් රිප්ලයි කරන්න. පස්සේ පුළුවන් මිස්ඩ් කෝල් එකට කෝල් බෑක් කරන්න. මොකද හැම වෙලාවෙම එමර්ජන්සි එකක් එන්නේ නැහැ ජීවිතේ. එමර්ජන්සිස් කියන දේවල් එන්නේ කලාතුරකින්. ඉතින් you won't miss anything out. ඔයා ෆෝන් එක අතේ තියාගෙන හිටියේ නැහැ කියලා, හැම වෙලාවෙම හැමෝටම available වෙලා හිටියේ නැහැ කියලා ඔයාව එහෙම කාවත් මිස් කරන කෙනෙක් නම් නැහැ. ඒක තමයි ඇත්ත. සහ ඔයාට කිසිම දෙයක් මග හැරෙන්න නම් නැහැ. උදාහරණයක් විදිහට උදේ නැගිට ගමන් ෆෝන් එක අල්ලන්නේ නැතුව පැයක් එකමාරක් ඔයාට ඉන්න පුළුවන් නම් ඔයා මුළු දවසටම පටන් ගනිද්දිම ඔයා ජයග්‍රාහී මිනිසෙක්. නොටිෆිකේෂන්ස් බලලා, අනම්මනන් දේවල් දැකලා ඔයාව ට්‍රිගර් කරවන්න නැතුව ඔයාගේ නර්වස් සිස්ටම් එක කාම්ලි පටන් ගන්න පුළුවන් නම් දවස, අන්න එතනදී ඔයා දිනුම්. ඒ වගේම තමයි රෑ නිින්දේ ගන්න කලින් පැයකමාරකට කලින් ඔයාගේ ෆෝන් එක පැත්තකින් තියලා සයිලන්ට් දාලා ඔයා පොතක් කියවනවා හරි, එහෙමත් නැත්නම් ඔයා කැමති සීරීස් එකක් බලනවා හරි, මොනම හරි දෙයක් ඔයා නිදි ගන්න කලින් කරන්න පුළුවන් නම් ඔයාගේ ෆෝන් එක ස්ක්‍රෝල් කරන වෙනුවට, එක දේවල් බලලා ඔළුව පුරවගෙන නිින්දට යන වෙනුවට, මම හිතන්නේ එතනදිත් ඔයා ඔයාගේ ලයිෆ් එකේ ඉස්සරහට ගිය මිනිස්සෙක් කියලා. ඉතින් මේ හැබිට්ස් ඔයත් try කරලා බලන්න. ඇත්තටම මේවා පුංචි හැබිට්ස් කියලා කිව්වට ජීවිතයට ලොකු හැබිට්ස්, විශේෂයෙන්ම ඔයාගේ ස්නායු පද්ධතිය සහ මොළයට ඔයා විවේකයක්, ආරක්ෂාවක්, නිසි පාලනයක් පුහුණු කරන්න ඕන නම් මේ මම කියපු පුරුදු ටික ඔයාගේ ජීවිතයටත් එකතු කරලා බලන්න. ඉතින් අදට මම මගේ පොඩ්කාස්ට් එකෙන් සමුගන්නවා. මම හිතනවා
මේ පොඩ්කාස්ට් එකකින් ඔයාට යම් කිසි දෙයක් ඔයාගේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් වුණා කියලා.